ජීවිතේ පුරුදු වෙන්න. මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. ජන්මාන්තර වෛරක්කාරයෝ ඇති. ජන්මාන්තර හතුරු ඇති. සියලු දෙනාට මෛත්‍රී කරන්න පටන් ගමු. ඔය කියනවනේ අර කාට දුන්නත් අහවලාට දෙන්නේ නැහැ කියලා කෙනෙක් අපි හැම කෙනෙකුටම ඉන්නවා. කියනවනේ මොකාට කෙරුවත් ඒ උන්ට කරන්නේ නැහැ කියලා. ඔය මං කියන්නේ ඒකටත් කරන්න පුළුවන් නා. ඇයි? පිටතින් මේ වෛරක්කාරකම නැති කර ගන්න නම් අප්‍රමාදීව කරන්න ඕනේ මේවා. ඔය පලිගන්න එක එදිරිවාදිකම් පිරිමහන එක නවත්ත ගන්න නම් අර වෛරක්කාරයා ගාව තියෙන වෛරයමයි නැති කරන්න ඕනේ. තරහ නැති මිනිස්සෙක් එක්ක මොකද්ද නැති කරන්න තියෙන වෛරය? අමනාපකමක් තියෙන මිනිස්සෙක් එක්කනේ තරහක් තියෙන්නේ. අමනාපකමක් නැති මිනිස්සයා ළඟ නැති කරන්න තරහක් නැහැ. දැන් බලන්නකොනේ ඔය පාතාල ලෝකයේ මරා ගන්න එක ඉවරයක් නැහැ. එතකොට ඔය විවිධ ජාවාරම් කරන උදවියගේ ඒ මරා ගන්න එකේ මේ මද්දව්‍යත් එක්ක සම්බන්ධ වෙච්ච මේ අපි 2026 ඒ අත්තන්ටත් අවවාද කරන්න ඕනේ. එදිරිවාදිකම් පිරිමහන එක නවත්තන්න. වෛරක්කාරකම් පිරිමහන එක නවත්තන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ 2026 අපි ප්‍රගුණ කරන්න ඕනේ. ඔය තරහව වෛරය නැතුව මැරලා යන්න. තරහව වෛරය නැතුව මැරලා යන්න 2026 ප්‍රගුණ කරන්න ඕනේ. අදිෂ්ඨාන කරන්න ඕනේ, ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඔය කොච්චර දේශනා කරත් මිනිස්සුන්ගේ හිතවල නිරන්තරයෙන් වෛරය, ක්‍රෝධය, ද්වේෂය කියන එක නැති වෙන්නේ නැහැ නේ පින්නතුනේ. මේවා බුරා නැගෙන අලු යට ගිනි පුකුරු වගේ තියෙන අවශ්‍ය වෙලාවට උඩට එනවා. ඒ හින්දා කවුරු හරි අපේ වෛරක්කාරයෙක් ඉන්නවා නම් ඔක නේ අදවත් නවත්තලා දාන්න. ඒ මරණ එක ඉවරයක් වෙන්නේ නැහැ නේ. මරා ගන්න එක ඉවරයක් වෙන්නෙත් නැහැ නේ. ඇයි? අර පැහැදිලි නේ පින්නතුනේ වෛරක්කාරකම නවත්තලා නැති හින්දා. කවුරු හරි ඔය වෛරක්කාරකම නැවැත්තුවා නම් මොකද වෙන්නේ? ඒකෙතනින් නවතිනවා. ජීවිත බේරෙනවා. කවුරු හරි කෙනෙක්ගේ හිතක ඇති වෙච්ච අමනාපයක්, කවුරු හරි කෙනෙක්ගේ සිතක ඇති වෙච්ච ඔය ද්වේෂ සහගත සිතුවිල්ලක් ඔක අදම නවත්තලා දාන්න. නේ සමහර විට ඒක ඉඩ කඩන් ගැටලුවක් මත සහෝදරයොත් එක්ක ඇති වෙන වෛරයක් වෙන්න පුළුවන්. ඒක සමහර විට ගම්වාසීන් එක්ක ඇති වෙච්ච වෛරයක් වෙන්න පුළුවන්. නේ අම්මගේ තාත්තගේ අඩු සැලකිලි කියලා අම්මා තාත්තා එක්ක ඇති වෙච්ච වෛරයක් වෙන්න පුළුවන්. 2026 අවුරුද්දේවත් ඕව නවත්තලා දාන්න. මැරෙනකොට මරණ මංචකේ අර එළවයි මෙලවයි දෝලණය වෙනකොටනේ මේ පැත්තයි මේ පැත්තයි පේනකොට අපිට ඇති වෙන්න ඕන හැඟීම තමයි මගේ හිතේ කවදාවත් වෛරක්කාරකම මම කිසි කෙනෙකුට තෝවත් කියලා නැහැ කියලා හිතාගෙන මැරෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේවා මෙහෙම දේශනා කරන්නත් හේතුවක් නම් තියෙනවා. අපි විඳවන්න දෙපයි මෙවුවා. මේවා අපි මේවට මුහුණ දෙන්න දෙපයි. අපි කරගන්න පව් කවුද බාරගන්නේ? මේවා අපිම බාරගන්න දෙපයි. අර කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් ගිනිවේ දැඩිසේ. එහෙනම් මතක තියාගන්න ඔය අතපය හතර වළංගු තියෙන කාලේ වගේ වක් කෙරුවා වගේ නෙමෙයි. මේ කට හොඳට ශක්තිමත්ව තියෙන කාලේ මේවා කරා වගේ නෙමෙයි.
පින්නතුනි අර මරණ මොහොතේ මතක් වෙනකොට ටිකක් අමාරුයි. එතකොට මතක් වෙන්නේ නැහැ කවදාවත් අපේ හපංකම්. පින්නතුනි එහා පැත්තේ තිරිසන් ලෝකයක් පේනකොට එහා පැත්තේ പ്രേත ලෝකයක් පේනකොට උපදින්න තියෙන ආත්මය හරි අන්ධකාරයක් පේනකොට අවීචි මහ නරකාදිය පේනකොට අපි කොහොමද සනසීමෙන් මැරෙන්නේ? එතකොට අපේ ගිනුම් වල සල්ලි මතක් වෙන්නේ නැහැ. එතකොට ව්‍යාපාර මතක් වෙන්නේ නැහැ. එතකොට ඔට්ටු තට්ටු වෙලා හරි හම්බ කරගත්ත දේවල් මතක් වෙන්නේ නැහැ. පින්නතුනි හොද්දට මතක තියාගන්න අපිට ඉතුරු වෙන්නේ අපි කරගත්ත පින් ටිකයි පව් ටිකයි විතරයි. අපේ සුගතිය පිණිස හේතු වෙන්නේ නොකරපු අකුසල් ටික විතරයි. අපේ ආධ්‍යාත්මික ශික්ෂණයේ දියුණුව සමෘද්ධිය පිණිස හේතු වෙන්නේ අපි කරගත්ත පින් කුසල් ටික විතරයි. ඒ නිසා 2026 අවුරුද්ද අපි වෛරය නැති කරන අවුරුද්දක් බවට පත් කරගන්න ඕනේ. 2026 අවුරුද්ද තරහව නැති කරන අවුරුද්දක් බවට පත් කරගන්න ඕනේ.